ආයිබෝවන් ශ්‍රී ලංකාවේ මේ දවස්වල තියෙන අධික රස්නයත් එක්ක අපේ ගෙවල් හරියට උදුන් වගේ රත් වෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා. ඉතින් කොහොමද මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ? විශේෂයෙන්ම කොන්ක්‍රීට් ගෙවල් සිසිල්ව තියාගන්න පුළුවන් ප්‍රායෝගික විසඳුම් ගැන තමයි අපි අද මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ. මේක ඇත්තටම අපේ රටේ ගොඩක් දෙලෙක්ට තියෙන පොදු අත්දැකීමක් නේද? දවල්ට විතරක් නෙවෙයි රැටත් ගේ ඇතුලේ ඉන්න බැරි තරම් රස්නයක් දැනෙනවා. හරි. අපි මුලින්ම බලමු මේකට ඇත්තම හේතුව මොකක්ද කියලා. ඊට පස්සේ විසඳුම් ගැන කතා කරමු. හරි. මෙන්න මේකයි අපේ ප්‍රධානම සතුරා. ඒකට කියනවා තාපධාරිතාව කියලා. සරලවම කිව්වොත් අපේ කොන්ක්‍රීට් වහල හරියට ලොකු ස්පොන්ජියක් වගේ. ඒක දවස පුරාම ඉර එළියෙන් එන රස්නය හොඳට උරා ගන්නවා. ඊට පස්සේ හවස් වෙලා ඉර බැහැගෙන යද්දි අර උරාගත්ත මුළු රස්නෙම හිමින් ගේ ඇතුළට මුදා හරින්න පටන් ගන්නවා. රෑ වෙනකල්ම ගේ රස්නය කියලා දැනෙන්නේ අන්න ඒකයි. හොඳයි. අපි මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන ගමන කොටස් කීපයකට බෙදලා බලමු. මුලින්ම හදිස්සියට අඩු වියදමකින් කරගන්න පුළුවන් දේවල්. ඊළඟට ටිකක් වියදම් කරලා දිගු කාලීන ප්‍රතිඵල දෙන බුද්ධිමත් ආයෝජන. අවසානයේට ගියක් හදද්දිම හිතන්න ඕන වාස්තු විද්‍යාත්මක විසඳුම් ගැනත් කතා කරමු. හරි, එහෙනම් අපි පටන් ගමු පළවෙනි පෙළ විසඳුම් වලින්. මේ වැත්තටම කාටත් ලේසියෙන් ලොකු වියදමක් නැතුව මේ සති අන්තිය වුණත් කරලා බලන්න පුළුවන් දේවල්. මේක තමයි අපේ පැරණි හැබැයි අදටත් සුපිරියටම වැඩ කරන ක්‍රමයක්. හුණු පිරියම් කරන එක. හුණු වලට පුළුවන් ඉරේලිය ආපහු පරාවර්තනය කරන්න. ඉතින් මෙතන තියෙන පියවර ටික අනුගමනය කරලා වහලේ සුදු පාට හුණු තට්ටුවක් ගෑවම වහල රත් වෙන එක සැලකිය යුතු විදිහට අඩු වෙනවා. ප්‍රතිඵලය ක්ෂණිකවම දැනෙයි. දැන් බලමු අපේ මුතුන් මිත්ත පාවිච්චි කරපු තවත් ස්වභාවික ක්‍රම කිහිපයක්. වහලට තෙත් ගෝණි දාන එක හරියට ගොඩනැගිල්ල දාඩිය දාලා සිසිල් වෙනවා වගේ වැඩක්. එහෙම නැත්නම් කැටියන් වලින් වහලට සෙවන දෙන එක. මේවා සරලයි වගේ පෙනුනට හරිම සාර්ථක. පරිසරහිතකාමී විසඳුම්. බිත්ති දිගේ වැල් යවනටලුත් ස්වභාවික පරිවාරයක් හදෙනවා. හොඳයි. අඩු වියදම් විසඳුම් වලින් අපි දැන් යමු වෙමු. ටිකක් වියදම් කරලා දිගකාලීන ප්‍රතිඵල ගන්න පුළුවන් දේවල් වලට. මේවා ඇත්තටම තමන්ගේ නිවසේ සුව පැහැසුව වෙන්නුවෙන් කරන හොඳ ආයෝජන විදියට හිතන්න පුළුවන්. ඉතින් මෙතනදී අපිට ප්‍රධාන තෝරා ගැනීම දෙකක් තියෙනවා. එකක් තමයි අපි කලින් කතා කරපු සාම්ප්‍රදායික හුණු ගාන එක. ඒක අඩු වියදම් හැබැයි ටික කාලෙකින් ආයෙත් කරන්න ඕන. අනිත් එක තමයි වෙළඳ පොලේ තියෙන විශේෂ කූල් රූෆ් තින්ත වර්ගයක් පාවිච්චි කරන එක. මූලික වියදම ටිකක් වැඩි වුණත් මේවා අවුරුදු ගාණක් පවතිනවා. ඒ වගේම වෝටර් ප්‍රූෆින් වගේ අමතර වාසිත් ලැබෙනවා. දැන් ලංකාවේ වෙළඳ පොලේ තියෙන විකල්ප දිහා බැලුවොත් මෙන්න මේ වගේ නිෂ්පාදන දකින්න පුළුවන්. සමහර ඒවා ඉහළ තාක්ෂණයෙන් තාපය පරාවර්තනය කරන්නම හදපුවා. තවත් සමහරක් තීන්ත වර්ග ජල කාන්දුවිම් නවත්තන ගමන් රස්නෙත් අඩු කරනවා. ඉතින් තමන්ගේ අවශ්‍යතාවය සහ අයවැය අනුව වඩාත්ම ගැළපෙන දේ තෝරා ගන්න මේ තොරතුරු උදව්වක් වේවි. දැන් මේ අංකය දිහා බලන්න. සෙල්සියස් අංශක 9ක්. හිතාගන්නවත් පුළුවන්ද? ශ්‍රී ලංකාවේ කරපු අධ්‍යයනයකින් හොයාගෙන තියෙනවා පොලිස්ටයිරින් වගේ තාප පරිවාරක ද්‍රව්‍යකින් සිවිලිම ආවරණය කළොත් සිවිලිමේ උෂ්ණත්වය අංශක 9කින් වගේ අඩු කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ ගේ ඇතුලේ දැනෙන රස්නේට පුදුමාකාර වෙනසක් කරන්න මේකට පුළුවන්. මේක නම් හරිම ලස්සන පරිසර හිතකාමී විසඳුමක්. වහල උඩම පොඩි ගිවත්තක් නිර්මාණය කරන එක. මේකෙන් වහලට සෙවණ ලැබෙනවා. පැලාටි වලින් වටපිටාව සිසිල් වෙනවා. ඒ වගේම ස්වභාවික තාප පරිවාරකයක් විදියටත් ක්‍රියා කරනවා. හැබැයි මතක තියාගන්න ඕන වැදගත්ම දේ තමයි මේක පටන් ගන්න කලින් වහලේ වෝටර් ප්‍රූෆින් එක හරියටම කරලා තියෙන්න ඕන. හරි, අපි දැන් යනවා ඉහළම මට්ටමේ විසඳුම් වලට. ඒ කියන්නේ අලුතින් නිවසක් හදන කෙනෙක්ට එහෙම නැත්නම් ලොකු අලුත් වැඩියාවක් කරන කෙනෙක්ට gedara සැලසුමටව සිසිලස ඇතුළත් කරගන්න පුළුවන් ක්‍රම ගැන කතා කරන්න. මේක නම් ඇත්තටම අපේ පරණ ගෙවල් වල වලව් වල දකින්න ලැබෙන හරිම බුද්ධිමත් දෙයක්. වහලේ PSC හොඬට ඉස්සරහට දාලා පළල් ස්තෝප්පු හැදුවම දවල්ට ඉර මුදුන් වෙලාවට බිත්ති වලට අවව වදින එක නතර වෙරුවා. ඉතින් බිත්ති රත් වෙන්නේ නැති නිසා ගේ ඇතුලේ රස්නෙත් අඩුයි. මේක හරිම සරලයි. හැබැයි ගොඩක් අය අතපසු කරන දෙයක් හරස් වාතාශ්‍රය. ඒ කියන්නේ ගේ ඇතුළට හුලං එන්න එක පැත්තකින් ජනේලයක් තියෙනවා වගේම ඒ හුලඟට ආයෙත් එළියට යන්න අනිත් පැත්තෙන් ජනේලයක් තියෙන එක. මේක හරියට ස්වභාවික AC එකක් වගේ. රස්නේ හුලං ගේ ඇතුලේ හිර වෙන්න නැතුව එළියට යනවා. හරි, මේ තමයි සමහරවට තියෙන හොඳම තාක්ෂණිකම විසඳුම. ඒකට කියන්නේ ඩබල් රූෆ් නැත්නම් ද්විත්ව ආවරණ වහලය කියලා. කොන්ක්‍රීට් ස්ලැබ් එකට උඩින් පොඩි පරතරයක් තියලා තවත් සැහැල්ලු වහලක් ගහනවා. එතකොට වෙන්නේ ඉරේලිය වැදිලා රත් වෙන්නේ උඩු වහලය. ඒ රස්නය කොන්ක්‍රීට් එකට එන්න කලින් අර වායු පරතරය හරහා උඩට ගිහින් පිට වෙලා යනවා. මේකෙන් ලැබෙන සිසිලස උපරිමයි.
හොඳයි අපි දැන් මේ කතා කරපු හැම දෙයක්ම එකට එකතු කරලා බලමු. Tamange නිවසට Tamange අයවැයට ගැළපෙනම ක්‍රමෝපාය තෝරගන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගුවෙන් හැමදේම සාරාංශගත වෙනවා. බලන්ද පළවෙනි පෙළ විසඳුම්, ඒ කියන්නේ හුණු ගානයක වගේ දේවල් ක්ෂණික සහනයක් අඩු වියතමකින් දෙනවා. දෙවැනි පෙළ, ඒ කියන්නේ කූල් පේන්ට් වගේ ආයෝජන දිගු කාලීන ඉහළ කාර්ය සාධනයක් දෙනවා. තුන්වැනි පෙළ, ඒ කියන්නේ වාස්තු විද්‍යාත්මක විසඳුම් තමයි ස්ථිරම සහ උපරිම සුව පහසුව ලබා දෙන ක්‍රම. ඉතින් මේ අධික රස්නයෙන් මිදිලා තමන්ගේ গিදර සුවපහසු සිසිල් තැනක් කරගන්න යන මේ ගමනේදී තමන් තියන්න යන පළවෙනිම අඩිය මොකක්ද? ඒ ගැන මොහොතක් හිතලා බලන්න.